එක අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට මාධ්‍යයට කතා කරන එක තහනම් කරනවා. එව්වලේ තමයි මම මේ නඩුවට මෙදිහත් වෙන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද ඉල්ලපුවාම තේරිපත් වෙච්ච മന്ത്രി කණ්ඩායමේ ලයිස්තුවේ ඊළඟට ඉන්න කෙනාමි. සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය එල්ල වෙලා ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ හැම පොලිසියක්ම මේ සිද්ධිදාමයට අදාළ තැනැත්තන් පිළිබඳව අත්අඩංගුවට ගැනීම සිද්ධ කරනවා. වෛද්‍ය සාපිට අදාළ බැංකු කාඩ් පතක්. හැබැයි තියෙන වෙන තැනැත්තෙක් ළඟ. මේ වෙන තැනැත්ත ළඟ තිබිලා ගත්ත බැංකු කාඩ් පතින් අධිකරණයේදී අනාවරණය වෙනවා කෝටි 44ක ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවා කියලා. මේ වෙනකම් අර කෝටි 44ක් සංසරණය වීම සම්බන්ධව මුදල් විසුද්ධිකරණය යටතේ තියෙන නඩුවට නීතිපතිතුමාගේ උපදෙස් නැහැ. කිසිම අවස්ථාවක ඔහුගේ වැඩ තහනම් කරන්නේ නැහැ. එවකට හිටපු සෞඛ්‍ය ඇමතිවරයාගේ බලපෑම මත ඔහු අනිවාර්ය නිවාඩු යවනවා. සාෆි ඉන්නේ අනිවාර්ය නිවාඩු යවලා නම් අභ්‍යන්තර පරීක්ෂණයෙන් ඔහු අධිකාරියක් කරන්න හේතු නැහැ කියලා. ඔහුට අමුතින් රසාව දෙන්න දෙයක් තිබ්බේ නැහැ. මොකද ඔහු අනිවාර්ය නිවාඩු යවලා තිබ්බේ. ડોક્ટર සාෆිව නැවත සේවයේ පිටවන්නේ කුරුණෑගල රෝහලට. ඒක හරියට මොකක් වගේද දන්නවද? ඉඳපන් උඹලට කෙලවන්නම් කියලා. එහෙම අරමුණකින් තමයි මේ ප්‍රශ්නගත රෝහලට මේ වෛද්‍යවරයන්. මොකද්ද මේකට හේතු වෙන්නේ? දේශපාලන, සෞඛ්‍ය අමාත්‍යවරයා, ජනාධිපතිවරයා. මේ සියල්ලෝම තමයි මේ වැඩේ කරන්නේ. පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එලා මේ විමර්ශනය බාර අරගෙන මේගොල්ලන්ගේ කට උත්තර ගනිද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් මේ නිලධාරීන් මේ හෙදහෙදි කාර්ය මණ්ඩලය බය කරලා තියෙනවා. ඔයගොල්ලෝ මේවා කලින් දැනගෙන කලින් නොකීවනම් ඔයගොල්ලොත් වරදකාරය වෙනවා කියලා. ඊට පස්සේ ඒ කාර්ය මණ්ඩලය මේ මම මේ කියන කාරණා මේ රෝහලෙන් කරපු අභ්‍යන්තර විමර්ශන වාර්තාවේ තියෙන දේවල්. වෛද්‍ය සාපි අත්අඩංගුවට ගත්තට පස්සේ CID එක විසින් ගෙදර තිබ්බ CCTV කැමරාවල DVD රෙකෝඩර් එක ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ඒක නඩු භාණ්ඩයක් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? DVR එක දෙන්නේ අධිකරණයට නෙවෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේක ආපහු දෙනවා සාපිට. කෝටි 44ක මුදල් විසුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත්ත මිනිහෙක්. ඊට පස්සේ මව්වරු වඳ කිරීම සම්බන්ධව චෝදනා තියෙන මිනිහෙක්. උසාවියට ඉදිරිපත් කරාම නීතිපති දෙපාර්තමේන්තුවේ කියන සොලිසිටර් ජෙනරල් වරයා කියන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වරයා අප දෙනවට අපි විරුද්ධ නැහැ කියලා. මේ තමයි වෙච්ච දේ. මේ තමයි දේශපාලනය.